What does it mean by saying God is Trinity? දෙවියන් වහන්සේ ත්‍රිත්වයයි පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? It's very difficult to understand that God can be three persons but one God. දෙවියන් වහන්සේ එකම දෙවි කෙනෙක් පුද්ගලයන් තුන් දෙනෙක් කියන එක තේරුම් ගන්න අපහසුයි. But that's not surprising because God is so much above us as human නමුත් beings. ඒක පුදුමයට කාරණයක් නොවේ. හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍ය අපට වඩා ඉතා ඉහළින් ඉන්නවා. Can a dog understand a human being fully? බල්ලෙක්ට පුළුවන්ද මනුෂ්‍යයන්ව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න? No. බෑ. A dog can understand another dog fully. බල්ලෙක්ට තව බල්ලෙක් හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. Being can understand a human being fully. මනුස්සෙක්ට තව මනුස්සෙක් අවබෝධ කරගන්න පුළුවන්. To understand God fully, you would have to be God yourself. දෙවියන් වහන්සේව දැනගන්න නම් ඔබම දෙවියන් වහන්සේ වෙන්නට ඕනේ. But a dog can understand that a man loves it. බල්ලෙක්ට පුළුවන් මනුෂ්‍යයා තමාට ආදරය කරනවා කියලා තේරුම් ගන්න. We can understand that God loves us. දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. But it's not, if you have a God whom you can explain fully, that cannot be the real God. ඔබට පුළුවන් නම් දෙවියන් වහන්සේ ගැන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න ඒක සැබෑ දෙවියන් වහන්සේ වෙන්න බෑ. That is a God of your own imagination. ඒක උපකල්පනයක්. So the very fact that God is three persons but one God, which I cannot understand, proves it is the truth. දෙවියන් වහන්සේ එක්කෙනයි පුද්ගලයන් තුන් දෙනෙක් කියන සත්‍යතාවය මට තේරුම් ගන්න බැරි නම් ඒකම ඒක සැබෑ සත්‍ය බවට සාතිය කරනවා. To use a very simple illustration, සරල උදාහරණයක් පාවිච්චි we කරනවා. think of persons as individual bodies, අපි හිතනවා මිනිහෙක් තනි තනි ශරීර කියලා. but God is a spirit. He doesn't have a body. දෙවියන් වහන්සේ ආත්මයක්, උන්වහන්සේට ශරීරයක් නැහැ. In the spirit world, three persons can be one. මේ ආත්මික ලෝකේ පුද්ගලයන් තුන් දෙනෙක් එක්කෙනෙක් වෙන්නට පුළුවන්. It's like we can't explain to a dog how three ones can be one. ඒක හරියට එකවර තුනක් ඇවිල්ලා එකක් කියලා බල්ලට තීරුම් කරලා දෙන්න බැරි වෙනවා වගේ. Even a child who studies multiplication knows that 1 multiplied by 1 multiplied by 1 is still 1. නමුත් ಗುಣ කිරීම දන්න කුඩා දරුවෙක් වුණත් හරි එකවර තුනක් එකක් කියලා යට තේරුම් ගන්න පුළුවන්. But a person who doesn't know multiplication cannot understand how three ones can be නමුත් 1. ಗುಣ කිරීම දන්නේ නැති මිනිස්සුෙකුට එකවර තුනක් එකක් කියලා තේරුම් ගන්න අමාරුයි. That's a very simple මේක illustration. සරල උදාහරණයක්. God is three persons දෙවියන් වහන්සේ පුද්ගලයන් තුන් දෙනෙක්. revealed to us through Jesus Christ ක්‍රිස්තුස් වහන්සේ අපිට එළිදරව් කර තිබෙනවා. by the names Father, Son and Holy Spirit, පියාණන්, පුත්‍රයාණන්, ආත්මයන් වහන්සේ කියන all නාමයෙන් existing from eternity. සදා කාලයේ සිට පැවතී සිටිනවා. The second person, the Son, Jesus, came to earth in a human දෙවෙනි form පුද්ගලයා වෙන යේසුස් වහන්සේ මනුෂ්‍ය ආකාරයෙන් පොළවට ආවා. and died for the sins of the world in the presence of the Father who is the judge. ලෝකේ පාපී උදෙසා තමාගේ ජීවිතය ලෝකේ විනිශ්චය කරන්නව පියාණන් වහන්සේගේ ඉදිරියේදී පූජා කළා. Rose up and ascended to නැවත heaven. නැගිටලා ස්වර්ගස්ත වුණා. Sent the third person of the Trinity, the Holy Spirit, now to dwell in our heart. තුන්වෙනි පුද්ගලයා වෙන සුදාත්ම වහන්සේව එවලා අපි තුල වාසය කරන්න එවලා තියෙනවා. People ask, why does it say in the New Testament that you baptize in the name of Jesus Christ? මිනිස්සු අහනවා ඇයි අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරන්න කියන්නේ කියලා. Jesus said, baptize in the name of the Father, Son, and Holy යේසුස් වහන්සේ Spirit. පැවසුවා පියාණන්ගේද පුත්‍රයන්ගේද ආත්මයන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරන්න කියලා. People say that name is Jesus. මිනිස්සු කියනවා ඒ නාමය යේසුස් කියලා. Then he would have said, baptize in my name. එමනම් යේසුස් වහන්සේ කියන්න තියෙන්නේ මාගේ නාමයෙන් බෞතිස්ම දෙන්න කියලා. What is the meaning? ඒකේ අර්ථය කුමක්ද? So when we baptize, this is how we do it. අපි බෞතිස්ම දෙන්නේ මේ ආකාරයටයි. Say to a person, I baptize you in the name of the Father, අපි බෞතිස්ම දෙනකොට පියාණන් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම the දෙනවා. Son, the Lord Jesus Christ, පුත්‍රයා වන ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් His Spirit. ආත්ම වහන්සේගේ නාමයෙන් So that's the meaning of baptizing in the name of Jesus යේසුස් Christ. වහන්සේගේ නාමයෙන් බෞතිස්ම දෙනවා කියලා කියන්නේ තේරුම මේකයි. Identify the Son as Jesus Christ and not some non-Christian Trinity. පුත්‍රයන් වහන්සේව ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇටියට අඳුර ගන්න නැතුව අනිත් ආගම්වල තියෙන ත්‍රිත්වය වගේ නෙමෙයි.